අයිබෝන් යාළුවනේ අදත් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඔන්න උදේ පාන්දරින්ම පිටත් වෙන ගමනක් තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්න හදන්නේ. කොහෙද යන්නේ අපි මොනවද කරන්න කියලා ඉස්සරහට කතා කරමු. දැන් වෙලාව උදේ 4:00ට 5ට විතර ඇති. අපි මෙහෙම ගේට් එකත් ලොක් කරලා කොහෙද බලන්නකෝ යන්නේ. ගොඩක් කලවරයි පාරත් කරවලයි. තාම එළිය වැටෙන්න හිතලවත් නැති වෙලාවක්. පොය දවසේ හින්දා හඳ හොඳට පායලා තිබුණා. ඔයගොල්ලන්ට හඳ මම හිතන්නේ මේ වීඩියෝ ක්ලිප් එකේ නැතුව ඇති. ඔන්න අපිට ඊට පස්සේ බස් එක හම්බුණා. අපි බස් එකේ මේ විදියට ඉස්සලාම කොළඹ කොටුවට ගියා. මේ තියෙන කලින් දවසේ අපි ලෑස්ති වුණ විදිය කැම එහෙම හදාගෙන තමයි අපි මේ ගමන යන්න පිටත් වුනේ. හරි. අපි කොටුවෙන් බහිද්දි මේ වගේ එළිය වැටිලා තිබුණා. අපි අපේ බස් එක හොයාගෙන ස්ටෑන්ඩ් එකේ එහාට මෙහාට චුට්ටක් ගියා. ඔන්න අපේ බස් එක හම්බුණා. අපි පිටත් වෙන්නේ අනුරාධපුරේට. අනුරාධපුරේට කිව්වට එතනනොත් චුට්ටක් ඇතුළට යන්න ඕනේ. ඔන්න ඔය විදියට අපි ගිනාපු එක දේවල් කකා අපි අපේ ගමන යන්න පිටත් වුණා. අපි ගිය බස් එකෙන් බැස්සට පස්සේ අපිට අපි යන ගමට ඒ කියන්නේ හොරෝපතානට යන බස් එක හම්බුණා. අපි ඒකේ තමයි මේ යන්නේ. බලන්නකෝ කොළඹ වටපිටාවයි අනුරාධපුරේ වටපිටාවයි මාරුන විදිය හරිම ලස්සනයි. වැවක් තමයි මේ පේන්නේ. මට මේ වැවේ නම නම් දැන් ඇත්තටම මතක නැහැ. අපි මේ යන්නේ චුටි යාළුවෝ ටිකක් හොයාගෙන. ඔන්න අපි බස් එකෙන් බෑලා දැන් නම් මේ නාන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි ඒ ගිය තැනට ගියාට පස්සේ අපේ ඇඳුම් ඔක්කොම හින් තියලා අපි මේ නාන්න ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් අපිට වැවකින් නාන එක ඉතින් චූටි අලුත් අත්දැකීමක් නේ. අපි හැමදාම මේ දේවල් කරන්නේ නැහනේ. හරි. ඔය නාගෙන ඇවිල්ලා අපි අපේ අලුත් තැන හරි මම ඔයගලන්ට කියන්නම්කෝ මේ කොහෙද ඉන්නේ කියලා. අපි ඉන්නේ හොරෝපතාන තියෙන දුෂ්කර ගමක ඉස්කෝලේක. මේ කැම්ප් අපිට හදලා දුන්නේ ඒ දරුවන්ගේ දෙමව්පියෝ. බලන්නකෝ මම මෙහෙමත් ඉස්කෝලයක් කියලා දැම්මේ මෙන්න මේ නිසයි. මේ වගේ දෙමව්පියොත් ඉන්නවා අපිට රසම රස කෑම ඒගොල්ලෝ මේ විදියට අපි ඉන්න තැනට මේ කියන්නේ අපිට මේන් හෝල් එකටම ගෙනල්ලා දුන්නා. හරි. මේ ඔයගොල්ලෝ දකින්නේ පහුවදා උදේ අපි පොඩි වැඩසටහනකට ගියේ. එතකොට මේ වැඩසටහනේ දරුවන්ට දෙන්න කෑම හදන වෙලාව තමයි මේ. කට්ටියක් ඒ කැම ලෑස්ති කරනකොට අපේ යාළුවෝ තව ටිකක් මිදුල අතු ගන්න පටන් අරගෙන තිබුණා. ඔය තියෙන්නේ අපේ යාළුවෝ සහයෝගයෙන් මිදුල අතු ගන්න හැටි. හරි. ඊට පස්සේ අපේ උත්සවය ආරම්භ වුණා. මේ තියෙන්නේ පොල් තෙල් පහන දල්වන වෙලාව. ඊට පස්සේ අපේ චූටි යාළුවෝ ලෑස්ති වෙලා හිටියා අයිටම්ස් වගේකට. මම හඳුන්වලා දෙන්නම් ඉතින් මේකේ ඉන්නේ කවුද කියලා. මේ අපේ වැඩසටහනේ මූලිකත්වයේ ගත්ත අපේ සහෝදරයා අපේ විශ්වවිද්‍යාලේ අපේ යාළුවා. හරි. ඔන්න පොල් තෙල් පහන් දැල්වලා ඉවරනාට පස්සේ චූටි යාළුවා අපිට යාළගේ රංගනයන් ඉදිරිපත් කළා. මේ විදිහට තමයි ඒගොල්ලන්ගේ රංගනයන් අපිට ඉදිරිපත් කළේ. මම ඔක්කොම දැම්මේ නැහැ. චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි අරගෙන තියෙන්නේ. ඒ ඉවරනාට පස්සේ අපේ යාළුවෝ එකතු වෙලා ගේම්ස් ටිකක් ප්ලේ කරනවා තමයි මේ දකින්න තියෙන්නේ. අපේ කැම්පස් එකේ යාළුවෝ එකතු වෙලා ඒගොල්ලන්ට ගේම් එක කරන්න කියලා දෙනවා තමයි මේ. මේ ඉන්නේ ඔක්කොම අපේ කැම්පස් එකේ යාළුවෝ. හරි. ඔය ලාව ගේම් එක කරන වෙලාව ගේම්ස් වලින් පස්සේ අපි අපේ ප්‍රධාන වැඩේට ආවා. ඒ කියන්නේ අපි මේ සූදානම් කරගත්ත පොත්පත් සංගීත භාණ්ඩ ටයි පේපර්ස් ඒ වගේම එක ලිපි ද්‍රව්‍ය අපි මේ දරුවන්ට බෙදලා දෙන්න ගත්තා. ඒගොල්ලෝ හරිම ආසාවෙන් තමයි මේ වැඩේට සහභාගී වුණේ. අපිත් අවුරුදු පතාම කරන වැඩක් තමයි මේ කොහේ හරි ඉස්කෝලේකට ගිහින් ඒගොල්ලන්ට තෑගි දෙන එක. හරි. මේ තියෙන්නේ අපේ වැඩේ මූලිකත්වයේ ගත්ත යාළුවා කතා කරන අවස්ථාව. උත්සවය ඉවර වෙලා අපි ආයෙත් බස් එකේ නැගලා අනුරාධපුර ටවුන් එකෙන් බැහැලා මේ අපේ ට්‍රේන් එකට දුවගෙන එන වෙලාව. ඇත්තටම ওই වෙලාවේ ස්ටේෂන් එකට ට්‍රේන් එක ඇවිල්ලා තිබුණේ.
යාල් දේවිඩ් කෝච්චිය. අපි ඒකට තමයි මේ දුවගෙන යන්නේ. හරි අපි කලින් බුක් කරපු ටිකට්ස් ටිකත් පෙන්නලා මේ විදියට අපේ ට්‍රේන් එකට නැග්ගා. දැන් අපි එන්නයි ලෑස්ති වෙන්නේ අපේ වැඩසටහන ඉවර වෙලා. දවසක් රැයක් මේ අනුරාධපුරේ ඉඳලා මේ ලස්සන පරිසරෙන් මිදිලා අපි ආයෙත් කොළඹට එන්න පටන් ගත්තා. මේ තියෙන්නේ වටපිටාව අනුරාධපුරේ. බලන්නකෝ මේ දෙමව්පියෝ කොච්චර හොඳද කියලා. අපි එනකොට කන්නත් අපිට මෙන්න මේ විදිහට රසම රස කෙසෙල් කොලේ බත් එකක් ඒගොල්ලෝ බැඳලා දුන්නා. අපි ආයේ කොළඹට එනකොට රෑ වෙලා තිබුණේ. මෙන්න හවස අපි කෝච්චියේ එන අවස්ථාවක්. අපි තේත් බිබී තමයි ආවේ. යාළුවනේ වීඩියෝ ක්ලිප් එක මෙතනින් ඉවර කරන්න යන්නේ. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.